අපි මේ ඇවිල්ලා ඉන්නේ අරලගංවිලට. අරලගංවිල කියලා කියන්නේ ලංකාවේ ඉතාම උෂ්ණාධික ප්‍රදේශයක්. උෂ්ණාධික ප්‍රදේශයක පොලිටන් වල වගා කරනවා කියනම ටිකක් අභියෝගයක්. ඉතින් මේ අභියෝගය ජයගත්ත කොයි මහත්තයෙක් අපිට හම්බ වුණා. ගයන් මහත්තයා. ගයන් මහත්තයා කාලයක් තිස්සේ අපිත් එක්ක වැඩ කරනවා. මේ මිනිස් වගාව ගැන මෙච්චර සාර්ථක මේ මාළු මිනිස් වගාව මෙතෙන්ට ගේන්න මොනවද කළේ? පොඩ්ඩක් අපිත් මේ අත්දැකීම් උමාරු කරගමු අපිටත් වැදගත්. ඇත්තටම සර් මේ මම කලින් වගා කීපයක් කරලා තියෙනවා. නමුත් ඒකෙදි මම විවිධ මේ පොහොර වර්ග තමයි යොදාගත්තේ. ඒ කියන්නේ එක එක තැන් වලින් අහගත්ත දේවල් සහ හිඳගත්ත පොහොර. නමුත් මම මේ වගාවට යොදාගත්තේ මට ආරංචිව අපේ මාධ්‍යයෙන් සහ මම ගිහපු තැන් වලින් මේ හයිෆා ඒ කියන්නේ මොඩර්න් මැග්‍රීලා හඳුනා දෙන හයිෆා කියන පොහොර. එතකොට මේ පොහොර යොදාගෙන තමයි ඇත්තටම මම මේ තරම් සාර්ථක වගාවක් කරගත්තේ. ඇත්තටම අර කියන්නේ කලින් වගා කරපු වගාවන්ට සාපේක්ෂව 100%කටත් වැඩිය ලොකු අස්වැන්නක් මට හම්බෙලා තියෙනවා මේ හයිපා පොහොරත් එක්ක යනකොට. ඒ කියන්නේ මූලිකම දේ හයිපා පොහොර. හැබැයි අපිට පේනවා ඊට වඩා දෙයක්. මෙතෙන්ට සෑහෙන මහන්සියලා තියෙනවා. මේ දැනුම එකතු කරගත්තේ කොහොමද? ඇත්තටම දැනුම එකතු කරගත්තේ මම මේ මුලදී මම හරි ආසාවක් තිබ්බා මම මේ ශේෂ්ත්‍රයට ඉන්න අතරම මම දැනුම හොයාගෙන ගියා. ඒතකොට පොෂ්ටිකාම දෙපාර්තමේන්තුවෙන් ඊට අමතරව මොඩර්න් මැග්‍රීලාගේ තියෙන ක්ලාසස් වලට සහභාගී වෙලා ඒ වැඩමුළු වලට සහභාගී වෙලා එයාලා මෙහි ආපුවම මෙහි ඉඳලා ඊට අමතරව එයාලා හොයාගෙන ගිහිල්ලා ඒවා දැනුම අරගෙන තමයි මම අනිත් දේවල් ලබා ගත්තේ. එතකොට අපිට මේ මුදල් තිබ්බට කවදාවත් මේ වගාව කරන්න බෑ. අපිට ඕනේ දැනුමත් එක්ක තමයි මේක යන්න ඕනේ. එතකොට ඒ ගන්න එක්ස්පීරියන්ස් එක මාර විදිහට වටනවා මේ වගේ සාර්ථක වගාවක් කරගන්න. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක තිබ්බත් වැඩක් නැහැ. මේ වගේ හොඳ පොහොරක් තිබ්බේ නැත්නම් ඇත්තටම අපිට ගොඩ යන්න විදිහක් නැහැ. ඒ පොහොරත් එක්ක යනකොට තමයි ඇත්තටම මේ විදිහට හොඳට අස්වැන්න වැඩිපුර ලැබෙන හොඳ වගාවක් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට පාවිච්චි කරලා එක්ස්පීරියන්ස් එක කියලා වචනයක්. දැන් මේ පැත්තේ ඉන්නවනේ උඹ ගොවි මහත්තුරු. පොදුවේ පණිවිඩයක් දෙනවා නම් හරිතාගාරවල වවන ගොවි මහත්තුරු අපිට තාක්ෂණික දැනුම දෙන්න පුළුවන්. හොඳ නිෂ්පාදන වෙළඳපොළ දෙන්න පුළුවන්. හැබැයි අර කියපු එක්ස්පීරියන්ස් කියන එක ඒක තමන් ගත යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. තමන් කරලා පුරුද්දක්. හරියට වැඩේ කරන්න. අන්න ඒ පණිවිඩය මොකද්ද අපි දෙන්නේ ගොවියට? මොකද්ද කියන්න පුළුවන්? ඒකට ඉතින් කියන්න තියෙන්නේ මේ වගාව කරනවා නම් ඇත්තරම මේකට ටිකක් මහන්සි වෙන්න. මුලදී මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ ඇඟට ගන්න ඕනේ ඒක. මොකද්ද කරන්න කියලා හරි තියරිය දැනගන්න ඕනේ. අපි දන්නේ නැත්නම් අපි කාට හරි කතා කරලා අහගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ක්ලාසස් වලට ගිහිල්ලා දැනගන්න ඕනේ. ඒ හරි තියරිය අපි දැනගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලස්සන වගාව මේ විදිහටම කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අතරතුර මොන හරි ගැටලු වෙනවා නම් ආය අර කිව්වා වගේම දැනුම හොයාගෙන ගිහිල්ලා වැඩේ කරගත්තොත් අපිට මේ වගේ ගොඩ යන්න පුළුවන්. හරි. අවසාන වශයෙන් දැන් අප පණිවිඩය එකක් නිවැරදි දේ තෝරගන්න ඕනේ. බීජ වෙන්න පුළුවන්, ප්‍රභේද වෙන්න පුළුවන්, පොහොර වෙන්න පුළුවන්, අනිත් අවශ්‍යතා ටික වෙන්න පුළුවන්. දැනුම හරි තැනින් ගන්න ඕනේ. ඒක පුෂ්කම් දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනයක් හෝ වෙනත් පුද්ගලෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙක එකතු කරගෙන තමන්ගේ අත්දැකීම් එකතු කරගෙන ඉදිරියට යනවා නම් මම හිතන්නේ ඔබතුමා වගේ ගොවින් සෑහෙන පිරිසක් බිහි වෙයි මේ ප්‍රදේශයේ. ඒ ගමනේ කොටස්කාරය වෙන්න මොඩර්න් නැගී සමාගම හැම වෙලාවෙම කැමති. අපි හැම වෙලාවෙම මේ මඟ පෙන්වීම කරනවා. අපි ගාව හොඳ නිෂ්පාදන තියෙනවා. හැබැයි ආයසරයක් අපි කියන්න ඕන විශේෂ දේ තමයි නිෂ්පාදන හොඳ වුණු පළියට හෝ අනිත් දේවල් හොඳ වුණාට වැඩක් නැහැ. තමන්ගේ අත්දැකීම් විශේෂයෙන්ම අත්දැකීම් ටික දැනුම සහ අත්දැකීම් එකතු කරගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඒත් එක්කම මට තව පොඩි වචනයක් කියන්නත් ඕනේ දේවල් අමතරව ඇත්තටම මට මේ වගේ සාර්ථක වගාවක් කරගන්න ගොඩාක් අතීත දුන්නා අපේ මේ මොඩර්න් මැග්‍රී එකේ ආයතනයේ සියලුම දෙනාම විශේෂයෙන් මේ රුවන් මල්ලි ඉන්නවා එයාගේ මග පෙන්වීම යටතේ තමයි මම මේ පොහොර පාවිච්චි කරන්නේ ඊට අමතරව අපේ සෝමචන්ද්‍ර සර් ඉන්නවා වාති අය ඇතුළේ මේ ටීම් එක මට ගොඩක් උදව් කරනවා මේ විදිහට ලස්සනට පිළිවෙලට වගාවක් කරගෙන යන පොහොර වලට අමතරව ඕන වෙලාවක කතා කරොත් දැනුම අපිට දෙනවා ඒ දැනුමත් එක්ක මේ විදිහට සාර්ථක වගාවක් අපිට කරගෙන යන්න පුළුවන් ඒකින්ද මොඩර්න් මැග්‍රී ආයතනයේ ඇත්තම මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ විදිහට සහයෝගය දෙනවට